ඇනිම සේරියස්සයක් බලනස්සගන්න ඔයාව අතත් පිළිගන්න මගේ YouTube චැල්ලකට අදත් මංවාට ගෙනාවේත එමනසින් ෂැඩෝ කෙන කතාවේ අවස්සාන ගොඩස්කේපය මගේ කත්තාව ඇහැනකොට ගොඩක් කට්ටියට සතුරු හිතනවා තවත් කට්ටියට ගොඩක් දුක හිතනවා මංහෙම කියන්න හේතු තමයිඉතින් ගොඩක් දෙනා මේ කතාව ඉවර වෙනකන් තමයි බල්ලාගෙන ඉන්නේ තවත් අලුත් කතාවක් මං කියනකං අන්න ඒකෙන්ද දැංගිතින් වාට අවස්ථාව තියෙනවා කමන්ට් කරන්න මොකක්ද ඉගරට කරන්න කියලා හැබැයිඉතින් කමන්ට් කරනකොට ම පොඩි ඇඩ්වයිස්සකත් දෙන්න කවරුවක්කත් කරනති කතාවක් කමන්ට් කරන්න යන්න මංහෙම කියන්න හේතු තමයිඉතින් තවත් කෙනෙ ආසාාවෙන් කරලා ඉට පසදි මංගේ කතාව එයා නතර කර තියෙනකොට කරන එක මං හිතන එච්චර හරි නෑ කියලා දැංගිතින් කෙනෙ හිතන පුළන්ඉතින් ඒනංදිින් බ්‍රදවඩ සිද්ධ වෙන්නේ අයිස්ක්‍රීම් විකුණන් හැම කෙනම් ස්තුර කරවන කියලා එහම දෙයක් ගැන්නම කියන්නේ මං කියන්න ඉතින් ඒෙච්චර හරි නෑ දැන් එමනස්සෙන් ෂැඩෝ කතාවන ඉතින් මන්තමයි ම හිතන්නේ ලංකාවයි පලවිනිටම කතාව ගෙනාවේ මමත් ගොඩක් ආසාාවෙන් තමයි ඔයාට මේ කතාව ගෙනාවේ ඔයාම හිතලා මට ගැලපෙනවයි කියලා හිතලා මගේ ඔයිස්සකට පිච්චුවෙන හොඳ කතාව කමෙන්ට් කරන යන්න මොකද එකට හේතුව මන්දන්නවා ඇනි බලන්න ගොඩා කට ඉන්නවා එයාල දන්න තව එමනස්සී ෂැඩෝවගේ සුපරිම ඩාක් ෆැන්ටසි සීරියස් ඕන් තරන් තියනෝ කියලා ඉතින් අනිවාරිම කමෙන්ට් ඇතියන්න කතා පටන්ග නිස්සල්ලා ඔයත්තමත් වීඩියෝ ලයික දවනතිගෙන අනිවාරම දාන වීඩියෝ ලයික ඒත්තකට පුචි සස්ක්‍රබන්න කලික් කලා සස්ක්‍රප් කරන්න බෙල්ලයිකන්න එක ඔල් කරොත්තේ මේ වගේ තවත් අලුත්ම කතාවක් ඔයාගේ ළඟටම ගෙන්න්න ගන්න පුළුවන් කතා පටන්ගන්නේ රෝස්ස පාට කොන්්ඩයක් තියෙන ගෑල්ලමකින් මේ කෑල්ලමය කවුද කියලා මම ඔයට කියන්න ඔයට මතකෙති කලින් එපිසෝඩ් එකක ඔය දකි නැති සිට් උදව් කලා වෛශ්‍යාවියකට මේ ඉන්නේ ඒ ගෑල්ලම තමයි එයා තීරණය කලා එයාගේ ජීවිතේ අර ජරා රස්සාාවෙන් අයින් වෙලා තමන්ට කියලා යමක් කරන්න ඕන කියලා එයා එකතු කරගත පොඩි මුදල් ටික ඒ මුදල් ටිකත් අරගෙන එයා එනවා පොඩි රෙස්ටරන්ට්කට සිත් කල්පනා කරනවා එයා මේ වෙනකොට එයාගේ ජීවිතයේ ගොඩල්ලොකු ප්‍රගතියක් ලබාගෙන තිනවා ඒත් මට ගොඩල්ලොකු තනිකමක් වගේම එක අඩුපාඩුවක් තීරණවා ඒකැන්නේ එයාගේ හදවත ඔපරිම තෘප්තිමත් නෑ කියන එක සිත් කල්පනා කරනවා මොකක්ද ඇත්තට මට මගේ අරුණේ කල්පනා කරනවා තාම එකට උත්තරයක් නැහැ යම් පුද්ගලයක ඝාතනය කරනවා කියන එකේ ගොඩල්ලොකු මානසික බලපෑමක් තියෙනවා කොයිතරම් තද හිතක් තියෙන කෙනෙක් වුණත් කෙනෙක් මැරුවොත්තේම ඒකේ මානසික බලපෑම එයට ගොඩල් ලොකුට දැනෙනවා දැනෙන පටන්ගන්නවා මැරිලත් එයා අනිත් ලෝකෙ ඉතන් කතා කරනවා කියලා මෙන්න මේ විදියට රෝස් කුමරිට දැන්න පටන් අරගෙන තියෙනවා එයාගේ තාත්තා එයට අන්තිමටම කිව්ව වචනේ එයට කිව්වේ රෝස් මම ඔයාට සම්මාව දෙනවා කියලා ඒක තමයි ඇත්තම කතාව ඒත් රෝස්ට තේරෙන්නේ මම කවතාවක්කත් රෝස් ඔයාට සම්මාවතින් නෑ ඔයා මට මේ කරපු දේ හින්දා කියලා හිතේ ගොඩල්ලොකු ප්‍රශ්නයක් තියාගෙන රෝස් තීරණය කරනවා එයාගේ ඊළඟ මිෂන් එකට යන්න. මෙතනදී එයාට හම්බ වෙනවා තවත් එක නායිකාවක් වික්ටෝරියා කියලා. වික්ටෝරියා පොඩ්ඩක් කැමැත්තක් දක්වන්නේ රෝස්ට. ඒකට තියෙන හේතුව තමයි රෝස් බලය ලබන්නේ ෂැඩෝකින්. හැම කෙනාම දන්නවා 7 ෂැඩෝස් ෂැඩෝ ගාඩියන්ලා 7 දෙනාට විතරයි ෂැඩෝ බලය ලබා දීලා තියෙන්නේ කියලා. ඒ ෂැඩෝ ගාඩියන්ලා අතරේ වික්ටෝරියත් ඉන්නවා වික්ටෝරට මේ බල ලබා දීලා තින්නේ එයාට රාජකීය ලේ තියෙන හින්දා මම මේ කතාව ඔයාලට සරලව පැහැදිලි කරන්න මේ බලේ කතාව මොකද්ද කියලා ඒ බලේ කතාව කියන්නේ ෂැඩෝගේ යම්කිසි පුද්ගලෙක් බලය ලබනවා නම් ෂැඩෝ ලබා දෙනවා එයාට පවර් ලෙවල් එකක් ඒ පවර් ලෙවල් එකත් එක තමයි එයා බලවත් වෙන්නේ ෂැඩෝ ගාඩියන් කෙනෙක්ගෙන් බලය ලබා ගත්තොත් ඒ ෂැඩෝ ගාඩියන්ගේ පවර් ලෙවල් එකෙන් අඩු බල ශක්තිය තමයි ලැබෙන්නේ ඒ කියන්නේ මූලික ටික තමගේ හැකියාවෙන් තමයි ඉතුරු ටික වර්ධනය කරගන්න සිද්ධ වෙන්නේ. මෙයාලා මේ ඇවිල්ලා තියෙන්නේ එක්තරා එක ආර්ටිෆැක්ට් එකක් හොයාගෙන ඒක දොරටුවක්. මේක නතර කරන්න කියලා තමයි ෂැඩෝ අනදීලා තියෙන්නේ. මෙන්න මේක ක්‍රියාත්මක කරන්න එන්නේ රෝස්ගේ අම්මා. රෝස් හිතාගෙන ඉතියේ එයාගේ අම්මා ජීවිතක්ෂයට පත් වෙලා ඉන්නේ කියලා. හැබැයි මෙතනදී වික්ටෝරියා තීරණය කරනවා පිටත ඉන්න කිසිම පුද්ගලෙක් මේකට අදාළ කරගන්න එපා. අපි කරන්න ඕනි මෙතනදී අපේ ලෝඩ් ෂැඩෝ කිව්වදේ ඒ කියන්නේ මේ හැම කෙනාම ඝාතනය කරන්නේ කියලා ඒක ආරම්භ කරන පටන් ගන්න රෝස්ගේ අම්මගෙන් තමන්ගේ අම්මට හිරිහැරයක් කරනකොට කවුරුවක්වත් බලන් ඉන්නේ නැහැ. අන්න ඒකෙන්ද රෝස් තීරණය කරන මෙන්න මෙතනදී ෂැඩෝ ගාඩියන් කෙනෙක් විදියට මම ඉදියත් මගේ අම්මව බේරගන්න ඕනේ කියලා වික්ටෝරියත් එක්ක ෆයිට් කරන්න.
වික්ටෝරියත් එක ෆයිට් ගන්න අමාරුයි. එයාගේ පවර් ලෙවල් එක වැඩි. වික්ටෝරියා තීරණය කරනවා එහෙනම් ඔයා අපිට ඩ්‍රෝහි වුණා. මම දැනගත්ත ඒක. දැන් ලෑස්ති වෙන්න මැරුම් කන්න කියලා කට්ටියම විනාශ කළා දාන්න. වික්ටෝරියා අද තමයි ගුටි ගන්නෙ. මොකද මේ වෙනකොට ඔරියානා කින්ඩම් එකේ ඉන්න හොඳම සටන්කරුවන් තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඔරියානා කින්ඩම් එකට මොකද්ද වෙලා තියෙන්නේ මේක මොන වගේ පැත්තකටද කැරකෙන්නේ කියලා සිත් කල්පනා කර කර ඉන්නවා. සිත්ගේ සැලැස්ම සාර්ථකයි. ඒ සැලැස්ම හරිම ලස්සන දර්ශනයක් තමයි තියෙන්නේ. මුලින්ම රෝස්ගේ ඔළුවට එක එක විකාර ටිකක් දාලා එයාට දර්ශනය පෙන්නලා දෙනවා. ඒ දර්ශනය තමයි එයාගේ තාත්තව ඝාතනය කරන්නේ. ඊට පස්සේ ශාපය කැඩෙනවා. ෂැඩෝට ඕන වෙලා තියන්නේ රෝස් දැන් එයාගේ පාලනේ ඉන්නේ හින්දා ඔරියානා කින්ඩම් එකේ පාලනේ එයාට අරන් දෙන්න. ඊට පස්සේ ඒ රාජ්‍යය එයාට නිකම්ම දුන්න වගේ. මෙන්න මේක තමයි සරස්ම. මේක හරිම සරලයි. ෂැඩෝ හිතන්නේ ප්ලෑන් එක මම ගොඩක් හොඳට සෙල්ලම් කරලා තියෙනවා කියලා. මේකෙන් හිත තනියම සතුටු වෙනකොට මෙතෙන්ට එනවා මැරස් සෙට් එකක්. ඇවිල්ලා මේ කැල්ලම්මගේ සල්ලි ටික බංකොල කන තමයි දැන් හදන්නේ. ෂැඩෝ ගාව ගොඩක් බලයක් තිබ්බත් ෂැඩෝට තමන්ගේ අනන්‍යතාවය හෙලි කරන්න බෑ. ඒකෙන්ද යට සිද්ධ වෙනවා ඔහේ බලාගෙන ඉන්න. ඒත් බලන් ඉන්නත් බෑ මොකක් හරි දෙයක් කරන්න ඕනේ. ෂැඩෝ තීරණය කරනවා ගෑල්ලමකගේ පොඩි ඇක්ෂන් එකක් දාන්න. එන මොංගල් මේක. තමන්ටම කියලා ඇටිටියුට් එකක් හදාගත්ත මේ වගේ චරිතයක් මේ වගේ රඟපානකොට මට නම් හිතෙන්නෙම ස්කිප් කරන්න. ෂැඩෝ හිතන්නේ වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඉතින් ෂැඩෝට හොඳටම ගහලා තමයි මේ කට්ටිය පිට වෙලා යන්නේ. කඩේ වැඩ කරන ගැල්ලමගේ නම තමයි මෙරි. ඇය තීරණය කරන සිට්ට කියන්න මගේ ජීවිතේ මාව ආරක්ෂා කළේ දෙන්නෙක් විතරයි. ජීවිතේ වෙනස් කරගන්න කෙනෙක් මට බලාපොරොත්තුවක් දෙනවා. ඒ බලාපොරොත්තුවෙන් තමයි මං අද මේ තැන ඉන්නේ. දෙවැනියට ඔයා මාව ආරක්ෂා කළා. මගේ රත්තරන් කාසිට එක ඔයාට බේරගන්න බැරුණට දුක් වෙන්න එපා. ඔයා මාව ආරක්ෂා කළා. ඒකට ගොඩක් ස්තුතියි කියලා සිඩ්ගෙන් සල්ලි අරගන්නෙත් නැතුව එයාට යන්න කියලා කියනවා. සිට් යන්නේ හොඳකින් නෙමෙයි. සිට්ට උන වැඩේ හොඳටම හිතට අප්සෙට්. සිට් තීරණය කරනවා එයාට ගහපු කට්ටියව ෆලෝ කරන්න. අන්න ඒ වෙලාවෙදී මේ මිනිස්සු ටික කතා කරන පොඩි කතාවක්. මේ කතාව තමයි වසර 7ක් තිස්සේ ඉඳන් ගෑල්ලමෙක් එක මෙයාලා පොඩ්ඩක් එකට ඉඳලා නැහැ. අන්න ඒකිට මෙයාලා තීරණය කරන පොඩ්ඩක් විනෝදයක් ගන්න ඕනේ. ඒකට හොඳම කෙනා තමයි අර කඩේ ඉඳපු කෙල්ල කියලා හිතනවත් එක්කම ෂැඩෝ මෙතෙන්ට එනවා. ඇවිල්ලා මේ වෙනකොටත් දෙන්නෙක් ඝාතනය කරලා ඉවරයි. එක්කෙනෙක් ඔහේ කියවනෝ නිකන් පිස්සුවෙන් වගේ. එයා තාම දන්නේ නැහැ එයා ගියාලෝ දෙන්නා මරලා ඉවරයි කියලා. ෂැඩෝ කරන්නේ මේ වෙලාවෙදි තිබ්බ සල් ටික ඔක්කොම අරගෙන එයාට ඇති වෙන්න මෙයාවත් ඝාතනය කළා දානවා. මෙරි හිතන්න පටන් ගන්නේ මේ රස්සාව මට ප්‍රගතියක් නෑ. මට ප්‍රගතියක් තියෙනවා ඒත් මංකොලකාරයෝ ඉන්නවා. මං කොහොමද මේ රස්සාව දිගටම කරගෙන යන්නේ? එහෙම වුණොත් මට සිද්ධ වෙන්නේ කලින් රස්සාව කරන්න තමයි කියලා හිතනවත් එක්කම දොරට කවුරුයි කියලා තට්ටු කරනවා. ඇරලා බැලුවට පස්සේ රත්තරන් කාසි ටික තමයි තියෙන්නේ. ප්‍රශ්නයක් ඇති වෙනවා කවුද මේ ගෙනාවේ කියලා. ඒත් එක්කම සුලන් පහරක් එක එයාට තේරෙනවා ගෙනල්ලා තියන්නේ ෂැඩෝ කියලා. වික්ටෝරියා හිතාගෙන ඉතියට යට පුළුවන් කියලා මේ කට්ටියත් එක්ක ෆයිට් කරන්න ටිකක් විතර අමාරු වෙනවා. වික්ටෝරියා මේ වෙනකොට හොඳටම ගුටි කාලා තමයි ඉන්නේ. තව ටික වෙලාවකින් අනිවාර්යයෙන්ම මේ මිනිස්සුන්ගෙන් වික්ටෝරියා මැරෙනවා. අන්න ඒ වෙලාවේදී වික්ටෝරියා හිතනවා මට කාගෙන් හරි උදව්වක් ලැබෙයි කියලා. වික්ටෝරියා දකිනවා එයා හිතුම විදිහටම එයාට උදව්වක් ලැබෙනවා කියලා. ඒ ලැබෙන්නේ ෂැඩෝගෙන්. වික්ටෝරියාට බලය ලබා දෙනවා නැවත පාරක් හැම කෙනා විනාශ කරන්න. සටන් ජවනිකාව ඒ විදිහට ඉවර කරලා වික්ටෝරියා තීරණය කරනවා එයාගේ රිපෝට් එක දෙන්න. එයා කියනවා නම්බර් 666 කියන කාණ්ඩයෙන් ඉදපු ගෑල්ලමයා අපිට ඩ්‍රෝහි වුණා කියලා. ෂැඩෝට මෙලෝදියක් තේරෙන්නේ නැහැ. රෝස් කුමරියගේ යාළුවෝ දෙනා කියන පටන් ගන්නේ මෙන්න මේ වගේ දෙයක් මෙයා කළා. රෝස් උත්සාහ කළේ එයාගේ අම්මව ආරක්ෂා කරගන්න. අන්න ඒකෙන් තමයි අපිට ඩ්‍රෝහි වුණේ. එයාගේ කිසිම වරදක් නැහැ කියලා ෂැඩෝට උත්තර දෙන්න. මේ කතාව ඇහුන ගමන් ෂැඩෝ තීරණය කරනවා එහෙනම් ඔයා කරලා තියෙන ලොකු වරදක්. ඔයාට ඒකට දඩුවල් විදින සිද්ධ වෙයි වික්ටෝරියා කියලා. වික්ටෝරියා බය වෙනවා. ඇයි මං දඩුවල් විදින්නේ කියලා. ෂැඩෝ කිසිම දෙයක් කියන්නේ නැහැ. ෂැඩෝ තීරණය කරනවා ඉක්මනින්ම ගිහිලා රෝස්ව එයාගේ පැත්තට ආපස්සරක් අරගන්න. මොකද එයාගේ සැලැස්ම සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙනවා. දැන් තමයි ඉතින් හොඳම වෙලාව. ඔරියානා රාජ්‍යයට යන්න බෑ හැම ලේසියට. මේ වෙලාවේදී කරන් තියෙන එකම දේ තමයි මංකාව තියෙන ටෙලිපොටේෂන් බලය භාවිතා කරන එක. Lord Shadow! It's good to see you again. හාපෝ සේරම ඉවරයි ඉතින්. ගොඩක් සතුටුයි ඇස්පොලෝන්. ඔයා මේ කොහෙද යන්නේ? ඒ කියන්නේ ඔයා තමයි මේ රාජ්‍යයේ ඉන්න පියානෝ වාදකයා. හොඳම කෙනා.
එතොටයිවා මාවරගන්නේ ඇස්පලන් තීරණය කරනවා සිට්ව එයාගේ හොඳම ගෝලෑ විදියට අරගෙන යන්න. මෙන්න මේ කත් එක්ක ඉතින් සිට්ට පුළුවන් වෙනවා නිකම්ම ඔරියානා කෙන්ටම්වලට ගමන් කරන්න සිට් කල්පනා කරනවා ඉතින්. මේක එක්තරා එක කරදරයක් වුණත් මේ වෙලා වෙති එයාගේ මැච් එක දෙන්න ටිකක් විතර හොඳයි කියලා. ප්‍රධාන හතුර කෙලින්ම ඉස්සරට හම්බ වෙනවා. අහන්න පටන්ගනේ ප්‍රෝ ඔයා කවුද රැගෙන ආව කියලා. ඇස්පලන් මෙයාව හඳුන්ව අදිනවා මේනි මගේ හොඳම ශිෂ්‍යයා. එයාට හැකියාව තියෙනවා හොඳටම පියානෝ වාදනය කරන්න කියලා ඉතාම මිහිරි විදියට. මෙන්න මේකත් එක්ක ප්‍රෝ කියන්න පටන් ගනහෙනම් දක්ෂතාවේ අපිටත් බලන්න ඕනේ අවස්ථාව ලබා දෙන්න කියලා. මෙන්න මෙතනදි සිත් තීරණය කරනවා වාදනය කරන්න මෝඩ් ලයිට් සිහනාරා. කවුරුහරි කෙනෙක් ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට එන්න කිව්වද? නෑ. ඒ ඉන්නේ ඇප්සලන්. ඇප්සලන් තමයි මෙතන ප්‍රධානිය. හැබැයි ඉතින් එයා වැඩ කරන්නේ මෙතනදී සිත් තමයි ප්‍රධානිය කියලා. ඇප්සලන්ට හොඳ අවස්ථාවක් තමයි හම්බ වෙන්නේ ෂැඩෝගේ ෆොටෝ ටිකක් කැප්චර් කරගන්න. ෂැඩෝ දකිනවා හතර වටේ ඉන්නෙම සල්ලිකාරයෝ රත්තරන් ඕන තරම් තියනවා. දැන් ඉතින් මේගොල්ලන්ගේ හදවත් අමන්දා නන්දයට පත් කරලා මට අවශ්‍ය කරන විදියට මේ රත්තරන් ටික කොල්ල ගන්න ඕනේ කියලා වැඩේ හරියටම සිද්ධ වෙනවා. සිට් මේක වාදනය කරනවා. මිනිස්සුන්ගේ ඇස් දෙකට ගෙනත් දෙන්නේ එයා හඳ මත ඉඳගෙන මේක වාදනය කරන විදියට. මීට කලින් මූල්ලයිට් සිහනාරා වාදනය කළත් ඒක මේ තරම් ලස්සනට කිසිම කෙනෙකුට ෆීලින් වෙලා නෑ. සිට් මේක වාදනය කරනකොට හැම කෙනාගේම හිත වෙනස්ම තැනකට ගමන් කරනවා. මම මේක රස කල්ලා ඔගොල්ලන්ට මූල්ලයිට් සිහනාරා කියල කිව්වට මේක ඇත්තව මීනින් එක තියෙන්නේ මෝන් ලයිට් සොනාතා කියලා. ඒක මුලින්ම 1801 ලොත්වින් විතෝවන් තමයි නිර්මාණය කරලා තියන්නේ. රත්තරන් ටික ඔක්කොම අරගත්තට පස්සේ සිට් දකිනවා ප්‍රෝගාව තියෙනවා එක ආර්ටිෆෙට් එකක්. මේ ආර්ටිෆෙට් එක මොකක්ද කියලා කිසිම අයිඩියා ගන්න නෑ. හැබැයි එක දෙයක්නම් සිට් තීරණය කරනවා මේක මොකක් වුණත් මම මේක අරගන්න ඕන කියලා. ප්‍රෝට තේරෙන්නේ නැති වෙන්න ෂර්ට් එකේ ඉස්සරහා පොකට් එකේ මේක අරගන්නවා. අරගත්තට පස්සේ කල්පනා කරනවා ඊළඟට දැන් මම මොකද්ද කරන්න කියලා. මොනදේ කරන්නත් මුලින්ම ඉතින් රෝස් එයාගේ පැත්තට අරගන්න ඕනේ. රෝස් ගාවට ගිහිල්ලා සිට් තීරණය කරනවා එයාගේ පිවිතුරු ආදරෙන් මුලින්ම රෝසිට උත්තර දෙන්න. මේ ආදරය කිව්ව ඇත්තම ආදරයක්ද? නැහැ ඒක නිකම් අවාපෑමක් විතරයි. රෝස් ආදරය කරනවා සිට්. ඉතින් සිට් තීරණය කරන මංගාව තියෙන හැඟීම්බර වචන භාවිතා කළ පුළුවන් වෙයි කියලා රෝස්ට ටිකක් නම්බ ගන්න. කියන්න පටන් ගන්නේ රෝස්ට මට තේරෙනවා රෝස් ඔයාගේ හිතේ ගොඩක් ලොකු වේදනාවක් තියෙන කියලා දන්නවද? මමත් හීනයක් දකිනවා. ඒත් ඒ හීනේ මට කාටවත් කියා ගන්න බෑ. හැමදාම මම ඒ හීනේ දකිනවා. ඉතින් ඔයා මට පොරොන්දු වුණා. ගෙවුණු දවස් ටික ඔයාට මතක නැද්ද? ඇයි දැන් ඔයා වෙනස් වෙන්න හදන්නේ? මම දන්නවා සිට් ඔයා මට ගොඩක් ආදරය කරනවා කියලා. ඒත් මේ වෙලාවෙදී මට හැකියාවක් ලැබෙන්නේ නෑ ඔයා ගාවට එන්න. මොකද්ද? ඇයි ඒ? ඔයා මට පොරොන්දු වුණා රෝස්. ඔයාට ඒ දේ කරන්න බෑ. කටවා ගන්න. දැන් ඒකට අවස්ථාවක් නෑ. මට සමා වෙන්න. එදා හවස ප්‍රෝ ඇවිල්ලා රෝස් කුමරියගේ බෙල්ල මිරිකලා දැන් මරන් තමයි හදන්නේ. සිට් බැල්කෙන් වෙලා බලන් ඉන්නවා. මං දැනගත්ත ඔක තමයි සිද්ධ වෙන්නේ කියලා. හැබැයි ඉතින් අවංක ආදරය කියලා දෙයක්වත් නෑ බලන් කියම. හැම දෙයක්ම ඉතින් මායාවක් වගේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. සිට් කගනෝ ඔයාට නතර වෙන්න සිද්ධ වෙනවා. දැන් අවස්ථාව ප්ලෑන් B එකට. රෝස් කුමරියව සිට්ගේ පැත්ත නම්ම ගන්නව නම් ඉතින් දැන් ගොඩක් පායක වැඩි වෙලා තමයි තියෙන්නේ. ශාෂි ටිකක් හොයාගන්න සිද්ධ වෙනවා. අන්න එතකොට සිට් දකිනවා රෝස් කුමරියගේ අම්මට තියෙනවා කියලා අසම්මත සම්බන්ධතාවයක් ප්‍රෝ එක. මෙන්න මේ සම්බන්ධතාවය තමයි ඉතින් සිට වාසදායක වෙන්නේ. සිට් තීරණය කරන ගමන් කරන්න ෂැඩෝ විදියට. රෝස් කුමරිය හිතන්න පටන් ගන්නේ එයාට දඩුවම් කරන් තමයි හදන්නේ. ෂැඩෝට පහර දෙන්න උත්සාහ කළත් රෝස් කුමරිය හිත ඒ තරම් ශක්තිමත් නැහැ. අන්න ඒකින්ද රෝස් කුමරිය තීරණය කරනවා පහර දෙන්න නැතුව මරණය පිළිඅර ගන්න. ෂැඩෝ ගාඩියන්ලා අතරේ රෝස් කුමරියට විශේෂ තැනක් ෂැඩෝ දීලා තියෙන මෙන්න මේ හේතුව හින්දා. ෂැඩෝ ගරු කරන කෙනෙක් තමයි මේ රෝස් කුමරිය කියන්නේ. ඒකට තියෙන හේතුව එයා රාජකුමාරියක් හින්දා නෙමෙයි. මෙන්න මෙතනදී රෝස් කුමරියට ඇත්ත පහදා දෙන්න තීරණය කරනවා. මේක දැක්කට පස්සේ එයාගේ අම්මගේ අනියන සම්බන්ධතාවය දැක්කට පස්සේ රෝස් කුමරිය තීරණය කරනවා ඒක සම්පූර්ණ බොරුවක් කියලා. ඒත් පස්සේ එයා තේරුම් ගන්නවා ඒක ඇත්තක් තමයි කියලා. ෂැඩෝ ලබා දෙනවා සිට් විදියට ඉඳලා රෝස් කුමරියට අවශ්‍ය කරන ආර්ටිෆෙක්ට් එක ඒ මුද්ද. එයා දන්නවා දැන් මොකද්ද කරන්න ඕනේ කියලා. වැඩේ ඔක්කොම පටන් ගන්න හදලා අප්‍රෝ හොයනවා මුද්දකෝ කියලා. මුද්ද නම් හම්බ වෙන්නේ නෑ. මගුල් දවසෙත් මුද්ද හොයනවා දඩි පිටි ගාලා. ඒ මුද්ද තියෙනවා රෝස් කුමරිය යතේ.
රෝස් කුමරිය තීරණය කරනවා හැම දෙයක්ම වෙනස් කරනවා කියලා. ඒ මුද්ද එයා දාගන්නවා. මේක දාගන්න ඕනේ රාජකීයෙක්. රාජකීයෙක් ඇඟිල්ලට මේ මුද්ද දැම්මට පස්සේ හැම දෙයක්ම වෙනස් වෙනවා. අන්න එතකොටම රෝස් කුමරියගේ තාත්තා මිනිස්සුන්ට කියන පොඩි පණිවිඩයක් මැරෙන්න ඉස්සෙල්ලා මගෙන් පස්සේ මගේ රාජ්‍ය පාලනය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ එකම එක උරුමකාරයට විතරයි. ඒ උරුමකාරයා තමයි රෝස් ඔරියානා. ඇයට තමයි හැකියාවක් ලැබෙන්නේ මගේ රාජ්‍යය අරගන්න. එයා තමයි ඔයාලගේ ඊළඟ නායිකාව. එයාට ඕන විදියට වැඩ කටයුතු කරන්න. මම බලාපොරොත්තු වෙනවා මගෙන් පස්සේ මගේ දුව මේ රාජ්‍ය නිවැරදිව පාලනය කරයි කියලා. ඔයාලා හැම කෙනාම එයාට උදව් කරන්න කියලා. මෙන්න මේකත් එක්ක රෝජ්ව රාජාභිෂේක ලක් කරනවා. එයා තමයි ඊළඟ පාලකයා කියලා. දැන් ඉතින් කරන්න කිසිම දෙයක් නෑ ඉතින්. රෝස් එයාගේ කොණ්ඩෙත් කපලා දාලා එල්ල කරනවා කඩුපාරක් ප්‍රෝගේ බෙල්ල කැපිලා යනවා. රෝස් කුමරගේ අම්මා දකිනවා එයාගේ අවංක ආදරවන්තයා මේ වෙනකොට මැරලා තමයි ඉන්නේ කියලා. ඒත් එක්කම රෝස් නෙමෙයි මේ පහර එල්ල කරන්නේ. ඒ පහර එල්ල කිරීමත් එක්ක කවුරුන් හෝ කෙනෙක් රෝස් කුමරියගේ අම්මගේ බෙල්ලත් කැපිලා යනවා. දෙන්නම එකට මැරෙනවා. ඊට පස්සේ මේ මුද්දෙන් තව එක දෙයක් සිද්ධ වෙනවා. රාජකීයෙක් මේ මුද්ද පැවත ගත්තොත් එහෙම විශ්වයේ ඇති වෙනවා යම්කිසි සිදුරක්. මේ සිදුරෙන් මතුවෙනවා මේ වෙනකොට පෘථුවියේ ඉන්න බලවත්ම ජීවියා වන රැග්නරොක්. රැග්නරොක් අවදි වුණාට පස්සේ එයාගේ අවදිවීම පස්සේ එක රාජ්‍යයක් සදාටම නැති වෙලා යනවා. ඒක ඉතිහාස කතාවක්. දැන් ඒක අවුරුදු 10 ගානකට වතාවක් නැවත පාරක් සිද්ධ වෙන්න යන්නේ. ඒ සිද්ධ වෙන දේ තමයි ඔරියානා කින්ඩම් එක සදාටම මේ සිතියමින් ඉවත් වෙනවා. ඒක මීට වසර ගාන කලින් සිද්ධ වුණා. ආපහු සැරයක් ඒක සිද්ධ වෙනවා. ඒක නතර කරන්න කිසිම කෙනෙකුට බෑ. මෙන්න මේ වෙලාවේදී මෙතෙන්ට එනවා ෂැඩෝ. අනදින පටන් ගන්නේ මෙතනදී රෝස් කුමරියට එක්ම කරන්න. ඔයාගේ මිනිස්සුන්ට ඔයාව ඕනේ කියලා. මේ වෙලාවේදී රෝස් කුමරිය කියන පටන් ගන්නේ මගේ උතුමන්නේ මම ඒ දේ ඉක්මනින්ම කරන්නම් කියලා මෙතනින් පිට වෙලා යනවා. My time is come. My name is Shadow. He who work with the shadow to hunt with the shadow. සෙවනලේ සමග වැඩ කරන තැනැත්තා සෙවනලේ වලින්ම තඩියම් කරයි. Ragnarok, I am coming. රැග්නරොක් මේ වෙනකොට පාලනය කරන්නේ මෝල්ඩ්‍රෙක්ස්. හිතන්න පටන් ගන්නේ ෂැඩෝ කියලා කියන්නේ පට්ටපල් මෝඩෙක්. එයාට කවදාවත් බෑ රැග්නරොක් නතර කරන්න කියලා. අවසානයේ මෝල්ඩ්‍රෙක්ස් ඉස්සරහම ෂැඩෝ රැග්නරොක් කෑලි කෑලිවට කල්ලා දානවා. මේක දැක්කට පස්සේ මේක මානසික බලපෑම ගොඩක් ලොකුවට තදට වදිනවා. හිතන්න පටන් ගන්නවා නෑ මම යන්න දෙන්නේ නෑ කියලා රැග්නරොක්ගේ අත ඇතුළට ගමන් කරනවා. ගමන් කළාට පස්සේ මෙයාට පුළුවන් වෙනවා රැග්නරොක්ගේ රුධිරයෙන් තමගේ ශක්තිය වැඩි කරගන්න. ආපහු සැරයක් ෂැඩෝත් එක්ක ෆයිට් කරනවා. ෂැඩෝ මෙයාව අරගෙන යනවා පෘථුවියෙන් එළියට. පෘථිවි කක්ෂයෙන් එළියට අරගෙන ගිහිලා තීරණය කරනවා කතාවක් කියන්න. ගොඩක් ස්තුතියි. අපේක්ෂා කළේ ඔයාව තමයි. දැන් ඉතින් කතාවේ නිමාවට තමයි මම ගමන් කරලා තියෙන කියලා ෂැඩෝ තමගේ එමනස් බලය භාවිතා කරනවා. එකම එක අතක් විතරක් තියලා සමස්ත පෘථිවියම එයාගේ පැත්තට නතු කරගන්නවා. මේ විනාශයෙන් කිසිම කෙනෙකුට කිසිම හානියක් සිද්ධ නොවන විදිහ තමයි මේක නිර්මාණය කරන්නේ. මෝල්ඩ්‍රෙස්ගේ අවසාන පැතුම ඇත්තටම මොන જાතියේ සතෙක්ද ඔයා? I am atomic. සියල්ල ඉවරයි. ෂැඩෝ හිතන්නේ එයා ජයග්‍රහණය කළා කියලා. නැවත පාරක් විශ්වයේ සිදුරක් මතුවෙනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ෂැඩෝ තීරණය කරනවා එයාට පුළුවන් කියලා මේක නතර කරන්න. හැබැයි ෂැඩෝව මේ විශ්වයේ සිදුර හරහා ඇදිලා ගමන් කරනවා වෙනස්ම ලෝකයකට. මෙන්න මේ ලෝකය තමයි ෂැඩෝගේ හිඩස පිරෙන්නේ. එයාගේ හදවත ඇතුලේ තිබුණ දෙයක් අසම්පූර්ණ කියලා. ඒ අසම්පූර්ණ වුණ කතාවට තමයි දැන් ගමන් කරන්නේ. කතාවේ මුලට නැවත පාරක් ගමන් කරන හැබැයි තාක්ෂණය අතින් ගොඩක් දියුණුවක් ලබාගෙන තියෙනවා. නැවත පාරක් ඒ මංකොල්ලකාරයෝ ටික නිෂිනෝව අල්ලගන්නවා. නිෂිනෝගේ බෙල්ල මිරිකලා මේ පාර මරන්න හදන්නේ අර ශක්තිමත් ඇඟ තිබෙන පුද්ගලයා කියන පටන් ගන්නෙ. මේ සේරම දේවල් සිදු වුණේ ඔබ හින්දා තමයි. මොකද ඒ කෙනා ආවේ අපිව මරන්න ඒ වෙලාවෙදී. ස්ටයිලිෂ්. ඔය නම ඇහෙනකොට මට රට නිින්ද යන්නෙත් නෑ. නිින්දෙන් පවා මතක් වෙනවා. හැමදාම අමාරුයි ජීවත් වෙන්න. දැන් මං ආයිසරක් ඔබව මරනවා. දැන් එන්නතෑ ඒ යකා කියලා නිෂිනෝව මරන්න හදනකොට මෙතනින් මතුවෙනවා. ස්ටයිලිෂ් නෙමේ මේ මතුවෙන්නේ ෂැඩෝ. ෂැඩෝ දෙවෙනි පාටත් මේගොල්ලෝ ඝාතනය කරනවා. ෂැඩෝ තීරණය කරනවා time is come කියලා.